2025 ජනවාරි නෑ මාර්තු 19 මාර්තු 19 අපි වෙලා මොකද්ද අපි රූට් එක E1B E1B ලොකු B ලොකු B සිම්පල් B නෑ සිම්පල් B නෑ කැපිටල් B හරි නෝකර ගෲප් එකේ ඉන්නේ අපි මේක කරන්නේ සුවහස දන්ත වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා අනාගතයේ ඔව් මෙතන එක්කෙනෙක් ඉන්නවා අපිට පෙන්වන්න බෑ අපි යාගේ ඇඟ විතරක් පෙන්වන්න එයාගේ පෞද්ගලික හේතු මොන මුණ පෙන්වන්නේ නෑ හරි මේක අමතරව අපේ ජොහන්නා මැඩම් ඉන්නවා අපේ ඉතා අසාධක වෙන සමීප ඉන්නවා අපේ ඉතා ප්‍රියකරු මුක්තාල් සහෝදරිය මේ දවස්වල ෆාස්ටිං ඉන්න නිසා පොඩක් කලන්තේ වගේ ඒ මගේ ෆාස්ටිං එකෙන්ද හරි ඉස්සරහට ටික විතරක් ගන්න මොකද්ද ඔබ මේ කිව්වේ ඉස්සර මේ මගේ වෙන කොහෙන්ද වීඩියෝ වෙන්නේ නෑ නෑ අපේ ඔබ මේ මුණ පෙන්වන්නේ ඔව් මම මගේ ඉස්සරහට ටික විතරක් ටඩි ගන්න කියලා අවශ්‍ය කෙනෙක්ට ඔබ මේ කටහඬින් ලාගන්න පුළුවන් ඒක මේව කරලා අපහ එකක් ගමු මේක පිළිවෙල. හරි. ඊට පස්සේ මේ තියෙන 2025 මාර්තු වල අපිට දෙන ෆෝම් එක අපි ඉන්න දැන් ඕතොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් එකේ මේක ඔයාලා බලද්දි ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. අපිට තියෙන මෙහෙම එකක් මේක අපිට මේක අපිම නේද බලන්නේ. නෝ 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 නෝ. සුවාසක් දන්දවැල් ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා. ඔයා මේක YouTube දාන්න හිතාගෙන. Yeah, it's going to YouTube. ඔර්තොඩොන්ටික් කේස් හිස්ටරියක් බලනකොට අපි මුලින්ම පේෂන්ට් කෙනෙක්ගේ නම, ඇඩ්‍රස් එක, මෙතන තියෙන උපන්දිනය ගන්න, වයස ගන්න, එයාගේ ජෙන්ඩර් එක මොනවද කියලා ගන්න. එහෙම ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒ ටික අපි ගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රසන්ටිං කම්ප්ලේන් එක. යා මොකටද ආවේ කියලා ගන්න ඕනේ. ඒක අපි කියන්නේ ලේ ටර්ම් වලින්. ඒ කියන්නේ පේෂන්ට්ගේ වචන වලින් තමයි අපි කියන්නේ. අපි මැල් ඔක්ලූෂන් එකක් කියලාවත් එහෙම නැත්නම් රෙට්‍රොක්ලයින්, ප්‍රොක්ලයින් වගේ අපි ප්‍රොෆෙෂනලි පාවිච්චි කරන වචන මේවට පාවිච්චි කරන්නේ නැහැ. එයා කියනවා නම් එයාගේ දත් ටික ඉස්සරහට ඇවිල්ලා කියලා ඔයා කියන්න complaining of front teeth coming forward. ඒ වගේ ලේ ටර්ම් එකකින් මේක කියනවා. ඊට පස්සේ මේකේ තියෙනවා past dental history කියලා component එකක්. ඒකේදී ඔයා අහන්න ඕන එයා restorations මොනවා හරි මීට කලින් කරලා තියනවද? scaling කරලා තියනවද? එයාගේ දත් මොනවා හරි ගලවලා තියනවද? එහෙම තියෙනවා නම් ඔයා extractions, restorations, scaling කියලා දාලා plus පොයින්ට් එකක් ඒකට දාන්න. ඊට පස්සේ මේකේ තව අහනවා ෆ්‍රැක්චර්ස් මොනවා හරි වෙලා තියෙනවද කියලා. එයා කොහේ හරි වැටිලා දත් කැඩිලා ඒ වගේ මොනවා හරි තියෙනවද කියලා. ඊට අමතරව එයා මීට කලින් මොනවා හරි orthodontic appliances දාලා තියෙනවද? පම්බි දාලා තියෙනවද වගේ. ඊළඟට past medical history. past medical history එකේදී අපි හැම medical component එකක් ගැනම අහන්නේ නැහැ. ගොඩක් වෙලාවට අහන්නේ අපේ මේ treatment එකට බලපාන සාධක. උදාහරණයක් විදිහට මෙයාට bleeding disorder එකක් තියෙනවද කියලා. ඒක patient තේරෙන විදිහට ඔයා අහන්න ඕනේ. ඔයාගේ තුවාලයක් වුණාම හරි දතක් ගැලෙවුවාම හරි ගොඩාක් ලේ යනවාද නවත්ත ගන්න බැරි වෙන ලේ යනවාද කියලා. ඊළඟට අපේ මේ ට්‍රීට්මන්ට් එකේදී අපි ඇප්ලයන්සස් දානකොට එපිලෙප්සි වගේ තියෙන පේෂන්ට් කෙනෙක් ආවොත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා මැනේජ් කරද්දී එයාට ඇන්සයිටි එහෙම තියෙන්න පුළුවන්. අපි ලයිට් එක එහෙම එයාගේ මුණට අල්ලනකොට. ඒ හින්දා අපි ඒ ගැන දැනගෙන අහන්න ඕනේ. එයාට එපිලෙප්සි කියන්නේ ෆිට් එක වගේ හැදිලා තියනවාද ගැහෙනවාද ඒ වගේ දේවල් අහන්න ඕනේ. තව past medical history තාම මොනවද අහන්න ඕනේ? කාඩියක් මොන හරි අවුල් තියෙනවද කියලා අපිට අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි අහනවා family history. family history එකේදී ඔයාලට පුළුවන් ඔයා normally දන්න treatment එකකදී වැදගත් වෙන අපිට ඒකේ මොනවාද මේ past family history එකේදී අපි අහන්න ඕනේ මොනවා හරි වෙන අපි normally දන්න ලෙඩ වර්ග තියනවාද කියලා. ඊට අමතරව විශේෂයෙන් අහන්න ඕනේ පවුලේ කාට හරි දත් ඉස්සරහට ඇවිල්ලා හරි එහෙම නැත්නම් දත්වල මොනවා හරි විකෘතිතා තියෙන අය කවුරු හරි පවුලේ ඉන්නවාද කියලා. social history යටතේ අපි දන්නවා normally අහන්න ඕනේ patient මොනවා කරන කෙනෙක්ද student කෙනෙක් නම් එහෙමයි රස්සාවක් කරන නම් එහෙමයි කාත් එක්කද ගෙදර ඉන්නේ siblings කවුද ඉන්නේ ඒ වගේ ඒවා. අම්මා තාත්තා දරුවෙක් නම් අම්මා තාත්තා මොකද කරන්නේ කියලා වගේ අහලා ඒ social background එක ගැන idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ allergies ගැන එයාගෙන් අහන්න ඕන normally කියන්නේ යාට කෙලින්ම වචන කියන්නේ නැතුව allergies කියලා අහන්න ඕන. ඔයාට මොනවා හරි කෑමක් කෑවම එහෙම නැත්නම් බෙහෙත් දීුවාම නිකන් මේ රතු වෙනවා, හැම කහනවා වගේ, පළු දානවා වගේ ඒවා වෙනවද කියලා. එහෙම නැත්නම් එයා ඒක කියන්නේ නැහැ, යාට තේරෙන්නේ නැහැ වගේ නෝට ස්පෙસિෆිකලි ඔය normally අපි දන්න allergies වෙන කෑම වර්ග ටිකක් කියන්න පුළුවන්. අන්නාසි, salmon ඒ වගේ කෑම වලට පළු දානද ඒ වගේ අහන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ තියෙන periodontal health එක ගැන. ඔයාට මේ කට ඇරලා බලන්න ඕන විස්තර ටික බලන්න ඉස්සෙල්ලා
ඔයාලට පුළුවන් මේකේ තියෙනවා normal components ටිකක් මේ ඒ කියන්නේ අපිට patient වාඩිලා ඉන්න ගමන් මූණ බලලා මනලා එළියෙන් බලන extra වලදී ගන්න පුළුවන් components ටික. ඒ ටික බලලා හිටියොත් ඊට පස්සේ කෙලින්ම කට ඇතුලේ බලන ටික බලන්න පුළුවන්. ඒ වගේ තව එකක් කියන්න ඕනේ habits. මෙයාගේ habits ගැන අහන්න ඕනේ. ඒක තමයි දැන් හිතන්නකො malocclusion එකක් වෙන්න ගොඩක් වෙලාවට බලපානවා. එයා nail biting කියන්නේ නියපොතු හපන කෙනෙක් නම් ෆෑන් එහෙම හපනවා නම් ඊට පස්සේ එයා ඇඟිලි උරනවා වගේ නම් එහෙම පුරුදු තිබිලා තියෙනවා නම් අපි ඒ ගැන විශේෂයෙන් අහලා මේක ලියන්න ඕනේ. ඊට අමතරව normal history එකදී අපි ගන්න සූපු තියෙන බෝතල් වලින් වතුර බොනවා නම් ඒවත් අහන්න. ඊට අමතරව ඒ කියන්නේ තිස්සම අපි මේ වගේ හැබිට් එකක් ඩිටෙක්ට් කරගත්තොත් එහෙම ඒ වෙලාවෙම හෝ ඊට පස්සේ හරි මතක් කරලා ඒක මේ ඉන්ටර්වීන් කරනවා. ඒ කියන්නේ patient කියන්න ඕන හැබිට් එක නවත්තන්න ඕන. මෙන්න ඔයා මේ දේ කරොත් මෙන්න මේ වගේ malocclusion එකක් දක්වා ඔයාගේ දත් ටික ඩෙවලොප් වෙන්න පුළුවන් කියන එක එයාට පැහැදිලිව කියන්න. ඊට පස්සේ තව malocclusion වෙන්න ප්‍රධානම බලපාන සාධකයක් තමයි mouth breathing. ඒ කියන්නේ කටින් හුස්ම ගන්න එක. ඒ හින්දා අපි එයාවේ කියාගේ nasal breathing ද mouth breathing ද කියලා බලන්න. ඒක කරන්නේ patient ගේ කට ඇරලා එයාගේ මේ අපි මේ වගේ මේ මිරර් එකක් තමයි පාවිච්චි කරන්නේ. patient ගේ කට ඇරලා එයාගේ උඩ තල්ල ගාවට මිරර් එක මෙන්න මේ විදිහට කට ඇතුලට දාලා බලනවා. එතකොට මේක මෙහෙම නිකන් වාෂ්පයක් වගේ රැඳෙනවා නම් ඒක මේ mouth breather කෙනෙක්ගේ ලක්ෂණය. එතකොට ඒක ලියන්නේ. ඊට පස්සේ අපිට එළියෙන් බලන්න පුළුවන් දේවල් ටික. facial profile එක අපිට එළියෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ normally බලුවාම යාට straight face එකක් තියෙන. එහෙම නැත්නම් නිකන් round නිකන් convex වගේ වෙලා තියෙනවා. එහෙම නැත්නම් concave අතුලට වගේ ගියලා. concave වගේ වෙන්නේ ගොඩක් mandible එක දිග නම් වගේ නිකට ඉස්සරහට ගිහලා concave වෙන්න පුළුවන්. convex නම් නිකන් අර top line වෙච්ච දත් තියෙන අයට තමයි convex වෙන්නේ. ඒක මාක් කරන්න. ඊට පස්සේ facial asymmetry. සාමාන්‍යයෙන් ඕන මිනිස්සෙක්ගේ asymmetry එකක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන obvious facial asymmetry එක නිකන් බැලුවට මූණ දෙකට ලොකුවට බෙදෙන්නේ නැහැ වගේ හිම් පේනවා නම් ඒක දාන්න නැත්නම් absent කියලා දාන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ skeletal relationship. ඒකෙදි antero-posterior skeletal relationship එක බලන්නේ මේ ඒ කියන්නේ අහිබෑම මේ මැද හරියේ ඉඳන් කොහොමද මම හිතන්නේ පිටන්නේ. ඒක බලන්න මෙහෙමයි. හරිද? ඒක බලන්න දැන් මේ patient එක මෙතන තියනවා මෙන්න මෙතන මේ ඇහිබම මෙතන ඉඳලා මෙන්න මෙතන තියෙන දුරයි මෙතන ඉඳලා මේ පහළට තියෙන දුරයි සමාන කියලා බලන්න. මේක අපි කොහොම කරලා බලන්න පුළුවන් නැත්නම් අදුල පරිසාන පුළුවන්. ඒ දෙක සමානද නැත්නම් මේකට වඩා මේක උසයිද දිගයි කියලා ලියන්න ඕනේ. vertical එක බලන්නේ මේකක් බලන්න මේක කිව්වද? නෑ වැරදුනානේ. antero-posterior එක බලන්නේ මෙහෙම. සම්පූර්ණ වැරදි අපි ආයෙ පස්සට යනවා. හරි. ඒ කියන්නේ antero-posterior skeletal pattern එක බලන්නේ ඇඟිලි දෙක මෙහෙම තියාගෙන මෙයාගේ මේ මෙතන උඩ තොලයි යට තොලයි මේ උඩ හරියෙන් මෙහෙම අත තියෙනවා. ඔයාගේ උඩ අත නැවෙනව නම් එතකොට මේ තියෙන මෙයාගේ index finger එක මේ තියෙන middle finger එක. එතකොට ඔයාගේ උඩ ඇඟිල්ල මෙහෙම චුට්ටක් හරි නැවෙනවා. ඒ කියන්නේ එයාගේ උස්සර හදත් ටික ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. ඒකට ඒ කියන්නේ class 2 වෙලා. මෙහෙම ඔයාගේ යට අත ඇඟිල්ල නම් මේ කියන්නේ මෑන්ඩි බල්ලක ඉස්සරහට ගලා. ඒ කියන්නේ class 3 කියන එක. normal නම් තියෙන්නේ මේ විදිහට තියෙනවා. මෙයා තියෙන්නේ normal. ඊට පස්සේ vertical. vertical එක තමයි අපි අර මේ විදිහට බෙදලා බලන්නේ. අර මම අර කලින් විස්තර කරපු එක තමයි ඒකෙල්ල vertical එකනේ. ඔව්. ඒක එහෙම නැත්නම් ඒක methodically බලන ක්‍රමයක් තියෙනවා. ඒක කරන්නේ මෙයාගේ මේ orbit එකේ යට රේඛාවෙන් නම් tragus එක ගාවට අපි මෙහෙම නිකන් අත තියලයි. ඊට මෙයාගේ chin එක යට මෙහෙම අත දික් කරාමයි එයාගේ එකතු වෙන occiput එකේ නම් මේ වගේ හරියට නම් එකතු වෙන්නේ එයා normal. ඊට වඩා ගොඩක් ඉස්සරහින් නම් එකතු වෙන්නේ ඒක low. ගොඩාක් පිටිපස්සෙන් නම් එකතු වෙන්නේ ඒක high. නේද? ඔව්. ඒ කියන්නේ අපි මෙයාගේ මෙතන ඉඳලා ගහන මනක්කල් පිට ගන්න මෙහෙම යන්න සහ මෙතන ඉඳලා මෙහෙම රේඛාවක් යනවා. අන්නේ රේඛාවල් දෙක එකට ක්‍රොස් වෙන්නේ මේකට පිටිපස්සෙන්ද ඉස්සරහින්ද මෙතනද කියලා බලන්න ඕනේ. හරිනේ. හරි. ඊළඟට transverse discrepancy. හරිද? මේක කට විතරක් පෙන්නලා ඔබ මේ මාස් එක අයින් කරන්නේ. මමද? ඔව්. එතන ඒකම ලැජ්ජාසිලි පස්සේ. මේ විදිහට mirror handle එකක් හරි මොනවා හරි handle එකක් අරගෙන patient කියන්න ඕන දත් වලින් ඒක කපා ගන්න කියලා. මෙන්න මේ විදිහ. හරිද? එයාට ඒක කෙලින් අතට තියෙනවා නම් mirror handle එක. ඒ කියන්නේ ආ transverse discrepancy එකක් නැහැ. absent.
ඒක මොකක් හරි වෙලා මෙහෙම ඇල වෙලා වගේ ඔන්නම තියෙනවා නම් ඒ කියන්නේ යාට ට්‍රාන්ස්වර්ස් ඩිස්ක්‍රිපන්සි එකක් තියෙනවා. යාට කෙලින් අතර මේක අල්ලගෙන ඉන්න බෑ. හරිද? ඊළඟට අපි normally ඔයාලා හැමෝම දන්නවා කේරිස් බලන්න පුළුවන් අපිට කේරිස් බලන විදිය දන්නවා. කේරිස් බලන්න කලින් teeth present කරන්න. teeth present තියෙන විදිය ලියන්න ඕන අර normally අපි ඉර ගහලා ලියන විදියට. ඒකේ deciduous teeth තියෙනවා නම් ඒව වෙනම ලියන්න ඕන. ඊට පස්සේ දත් erupt වෙනවා. ඒ කියන්නේ මේ third mole එක වගේ erupt වෙනවා නම් මෙහෙම මේ ඊතලයක් දාන්න ඕන 8 කියලා ලියලා. ඊළඟට සමහර දත් තියෙනවා මේ ඩොලර් මාක් එක දාන්න කිය මොනවටද? සුපර්නියුමරි දත් තියෙනවා නම් ඒ දතේ උඩින් මේ ඩොලර් මාක් එකක් දාන්න ඕන. ඊට පස්සේ soft tissues වල අපිට බලන්න පුළුවන් lip competency කියලා එකක්. ඒ කියන්නේ normal rest එකේ ඉන්නකොට patient ගේ තොල් දෙක එකට යා වෙලා වැහිලාද තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් එයා සමහර patients ලගේ දත් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා නම් එක්ක lip එක දිග මදි නම් එයාගේ කට නිකන් ලාවට ඇරිලා අපිට දත් ටික පේනවා මේ තොල් දෙක අතරින්. එහෙම නොවි මෙයාට තියෙන්නේ කම්පිටන්ට් එකක්. ඒ කියන්නේ එයාට තොල් දෙක වදින්න පුළුවන්. මෙයාට ඉන්කම්පිටන්ට්. මෙයාට තියෙන්නේ ඉන්කම්පිටන්ට් lip එක. ඒ කියන්නේ එයා normal rest එකේ ඉන්නකොට දත් මෙහෙමයි දත් පේනවා. එයා අමාරුවෙන් තමයි මේ කට තද කරගෙන ඉන්නේ. නේ ආස් දෙක දාන්න. ඊට පස්සේ lip line එක. lip line එක කියන්නේ ඔයාගේ යටි තොලේ උඩ දාරෙන් යට ඇන්දේ දත් ටික කොච්චර වැහිලා තියනවද කියන එක. උඩු ඇඳේ සයිස් එක නේද? ආ. එහෙමයි. යට තොල මේ ඒක බලන්නේ මේ lower lip එකෙන් අපේ upper incisors කොච්චර වැහිලා තියනවද කියන එක. හැමීට මෙහෙම උඩ මේ තොල උස්සලා බලනවා. දැන් මෙයාගේ නම් සාමාන්‍යයෙන් low. ඒ කියන්නේ තුනෙන් එකක් වැහිලා නැහැ මෙයාගේ. මේ patient ගේ අපි බලමු. එයාගෙත් low. ඒ කියන්නේ එයාගේ තුනෙන් එකක් වැහිලා. තුනෙන් එකක් නම් මෙන්න මේ වගේ ගන්න. ඊට ඒක ඕනවට වඩා මෙහෙම වැහෙනවා නම් අපි කියන එක high කියලා. ඊට පස්සේ normal නම් සාමාන්‍ය විදිහට තුනෙන් එකක් වැහෙන්න ඕන. ඊට පස්සේ lip contour එක. හරිද? lip contour එකේදී අපි බලන්නේ අපි දන්නවා අපේ තොලේ vermilion border එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් normally අපේ අර මේ තොල නිකන් අර මිරිරි ගිහිල්ලා තියෙන හරිය තියෙන්නේ. ඒකයි මේ normal හැමයි මේ oral mucosa එකයි අතර තියෙන ටිකට අපි කියන්නේ vermilion border එක කියලා. මේ තමයි oral mucosa කියන්නේ මේ අතර තියෙන එක. අපි බලන්න ඕන patient ගේ normally කටවහන් ඉන්න වෙලාවට එයාගේ vermilion border එකයි oral mucosa එකේ චුට්ටකුයි පේනවනම් ඒක normal. හැබැයි එයාගේ oral mucosa එක මෙන්න මේ වගේ සෑහෙන්න පේනවනම් ඒක අපි කියන්නේ high කියලා. ඔක ටිකක් ඔෆ් කරනවද? ඕක ඔෆ් කරනකොට මේ හද vermilion border එක මේක මේ vermilion zone එක අන්න හරි. vermilion zone එක. එහෙමයි මේ ඉස්සරහින් පේන්නේ vermilion zone එක. ඒ vermilion zone එකේ border දෙකක් තියෙනවා. පහළින් තියෙනවා lower border එක, උඩ තියෙනවා upper border එක. ඒක සාමාන්‍යයෙන් බලද්දී එයාගේ ඒ upper border එකේ ඉඳලා මිලිමීටර් දෙකක් වගේ oral mucosa එක පේනවා නම් අපි කියනවා ප්‍රශ්නයක් නැහැ. පේන්නෙම නැහැ වගේ නම් අපි කියනවා tight කියලා. ගොඩාක් පේනවා. මේ විදිහට නම් අපි කියනවා everted කියලා. tight කියන එක කියන්නේ vertical කියන මේක. ඔව්. ඒකට කියන්නේ tight නෙවෙයි vertical. vertical කියන්නේ තොල ගිහිල්ලා කියන එක උඩට. ඊළඟට අපි බලන්නේ tongue එක. tongue එකේ size එක බලනවා normal ද large කියලා. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු tongue එකක් තියෙනවා down syndrome වගේ තියෙන ළමයි. ඊට පස්සේ අපි බලනවා patient කට වහගෙන කෙල ගිරින්න කියලා. අපි තොල් දෙක උස්සලා බලනවා. එයාගේ normally දත් අතර spaces තියෙනවා නම් එයා කෙල ගිරිනකොට අර space වහගන්න දිව ඉස්සරහට තදගෙන. එතකොට අපිට පේනවා අර space අතරින් දිව එයා ඉස්සරහට තද කරලා තමයි කෙල ගිරින්නේ. එතකොට එහෙම එයා ඒ විදිහට කෙල ගිරලා නම් අපි කියනවා during activity thrust එකක් present කියලා. tongue thrust එක. එතකොට අපිට බලන්න පුළුවන් මේ tongue thrust එක adaptive ද endogenous ද කියලා. adaptive tongue thrust එකක් කියන්නේ ඒ කියන්නේ patient ගේ දිව සාමාන්‍ය size එක normal in size. හැබැයි එයාගේ spaces තියෙන හින්දා ඒව වහගන්න කෙල ගිරිදියා ඉස්සරහට දිව චුට්ටක් තදගෙන. ඒකට දත් අතරින් අපිට දිව පේනවා. endogenous කියන්නේ යාට normally ඒක එයාට මේ උපතින් හම්බෙලා තියෙන්නේ මේ ලොකු දිවක්. එතකොට කොහොමද යාගේ දිව ඉස්සරහට ඇවිල්ලා තමයි දිග බලාගෙන එහෙම ලොකු දිගක් දිගට බලාගෙන ඉදී ඉන්ඩෙන්ටේෂන් කියන්න අපිට ඒක අපි දන්නේ නැහනේ. මෙයා දන්න. මතක නැහැ.
ඔයා කියන්නේ අනේ මට කියලා ඉන්න. ඉන්ඩෙන්ටේෂන් කියන්නේ දිවේ දත්වල පාරවල් තියෙනවා නම් අරක ලොකු දිවක්ද කියලා බල ලොකු දිව ලොකු හින්දා ඒක වෙන්නේ කියලා එන්ඩෝජිනස්ද කියලා බලා ගන්න පුළුවන්. ආයෙත් පැහැදිලි කරන්න එක. තව එකක් දිවේ දත්වල පාරවල් වගේ තියෙනවා නම් නිකන් කට්ට කපලා වගේ. එහෙනම් ඒක ලොකු දිවක් තියෙන යාට ඒකින්ද තමයි යාගේ අර ත්‍රස්ට් එකක් තියෙන්නේ. ඊට අමතරව ලොකු දිවක් තියෙන කෙනෙක්ගේ අපර් සහ ලෝවර් ඉන්සයිඩ්ස් ප්‍රොක්ලයින් වෙලා තමයි තියෙන්නේ. මෙයාලා මේ ප්‍රොක්ලයින් කියන්නේ මෙහෙම වෙනවා කියන හරිද? මේ තියෙන්නේ ප්‍රොක්ලයින් මේ රෙට්‍රොක්ලයින්. ඊට පස්සේ තව එකක් තමයි ඒ වගේ අයට සවුන්ඩ්ස් කරන්න බෑ. කියන්නේ කියලා කියන්න බැයිලු යාළුවා. ඒවට කියනවා සිබිලන්ට් සවුන්ඩ්ස් කියලා. මොකක්ද කියලා කියන්නේ? සිබිලන්ට් සවුන්ඩ්ස්. සිබිලන්ට් සවුන්ඩ්. what is කියන්නේ? යන්නේ නායක වගේ පිමින්න බෑ කියලා. හරි. ඊළඟට බලනවා ටිකක් තේරෙන්නේ නැති එක. ඒක තමයි mandibular path of closure කියලා කියන්නේ. හරිද? ඒකෙදි බලන්නේ displacement එකක් තියනවාද නැත්නම් deviation එකක් තියනවාද කියලා. ඒක හරියට. deviation එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මම කියන්නේ. deviation එකක් කියන්නේ patient එක තියෙනවා ඉස්සරහට ආපු දත් ටිකක්. ඔව්. එතකොට එයා අර ඊස්තටිකලි ලස්සන වෙන්න එයා කට වහනකොට හිතලා යටියෙන්ද ඉස්සරහට ගෙනල්ලා ඒ තරම් ગેප් එකක් නෑ බව පෙන්වන්න අර හොර විදියකට වහ ගන්නවා කට. ඒ වගේම සමහරක් වෙලාවට යාළ ඒක වර විදියට නෙවෙයි කියන්නේ යාළ කාලයක් තිස්සේම කරලා අන්තිමට යාළට ඒක හැබිට් එකක් බවට පත් වෙලා ඒක තියෙන්නේ. ඒ වගේ එකකට අපි කියන්නේ ඩීවියේෂන් එකක් තියෙනවා ඒකට කියන්නේ ඩීවියේෂන්. ඩිස්ප්ලේස්මන්ට් එකක් කියන්නේ හිතන්නකො patient කට වහන්න කලින් එයාගේ පිටිපස්සේ දත් කන්ටැක්ට් වෙන්න ඉස්සෙල්ලා එයාගේ වෙන කොහේ හරි දත් දෙකක් කන්ටැක්ට් වෙනවා. එතකොට ඒකට අපි කියනවා ප්‍රීමැචුවර් කන්ටැක්ට් එකක් කියලා. ඒ වගේ ප්‍රීමැචුවර් කන්ටැක්ට් එකක් තියෙන patient කෙනෙක්ට ඒ දත් දෙක විතරක් මුළු කටේ යන්නේ දත් ඔක්කොගෙම ඒ දත් දෙක විතරක් මුලින්ම වැහෙනකොට එයාට අමාරුයි. ඒක ඔක්ලූසල් ට්‍රෝමා වගේ එනවා. එයාට කටට ඒ පැත්තට විතරක් අමාරුයි. ඒ හින්දා ඒක නවත්ත ගන්න එයා කට ඉස්සරහට කරලා හරි පැත්තට කරලා හරි මේ කට වහන්න try කරනවා. අර ඒක ඒ කියන්නේ යාගේ ඔක්ලූෂන් එක හරියට හදාගන්න ප්‍රීමැචුවර් කන්ටැක්ට් එක නවත්ත ගන්න එයා කට එහාට මෙහාට කරලා හරියට වහ ගන්නවට අපි කියන්නේ ඩිස්ප්ලේස්මන්ට්. ඊට පස්සේ ඩෙන්ටෝ ඇල්වියෝල එක. ඒකේ අපි කොම්පොනන්ට්ස් කීපයක් බලනවා. ආර්ච් ඇලයින්මන්ට් කියලා එකක් බලනවා. ඒක අපි ඇන්ටීරියර් සහ මෙමනයි. ලෝව සහ අප ඒවා ඇන්ටීරියර් සහ බකල් කියලා සෙග්මන්ට් දෙකකට කඩලා තමයි බලන්නේ. ඒක අපි බලන විදිය දැන් කියලා දෙන්නම්. අපි patient ගේ chair එක පහත් කරන්න යන්නේ. ඒක ඔෆර් එක තේන්නේ නැහැ නේද? එහෙමද? හරි. ඒකෙදී අපි කරන්නේ මුලින්ම patient ගේ දත් ටික මෙහෙම එයාට කපා ගන්න කියලා අපි බලනවා මුලින් බලන්නේ lower anterior segment එක. කියන්නේ යටියන්නේ ඉස්සරහ දත් ටික. K9 වලට අපි වෙනම බලන හින්දා අපිට බලන්න තියෙන්නේ incisors ටික විතරයි. එතනදී ඔව් ගන්නවා. මේක තමයි අපි මුලින්ම low anterior කියලා කියන්නේ. canine දෙක. canine to canine. ඔහෙමයි ගන්න. එතකොට මේකෙදී අපි බලනවා well aligned කියලා. well aligned alignment එකේ බලන්නේ arch එක පුරා දත් ටික arch එක ඇතුලේ තියනවාද කියලා. දැන් මේ patient ගේ බලුවොත් බලන්නේ යාගේ arch එකෙන් එළියට මේ canine දෙක පැනලා. ඒ වගේ වුණාම දැන් arch එකෙන් normally මේ වගේ එළියට පැනනොත් එහෙම අපි කියන්නේ ඒක mild crowding එකක් කියලා. හැබැයි මේ බලන්න මේ පැත්තේ දත්ත සම්පූර්ණයෙන්ම වගේ arch එකෙන් එළියට පැනලා. එතකොට මෙයාට අපි කියන්නේ severe crowding එකක් කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් patient ගේ දත් අතර හිදස් තියනවාද කියලා. දැන් මෙයාගේ lower anterior segment එකේ නම් එහෙම හිදස් පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් inclination එකක් බලන්න. inclination එක කියන්නේ ආගේ කටේ base එකයි දතුයි අතර තියෙන angle එක. normally දත් අංශක 90ට තමයි තියෙන්නේ. හැබැයි ඔයාගේ දත් අංශක 90 නැතුව ඉස්සරහට ගිහින් තියෙන නම් අපි කියන එක procline කියලා. ඇතුල් පැත්තට නැවිලා තියෙන නම් අපි ඒවට කියනවා retrocline කියලා. දැන් මේ patient ගේ බලුවොත් එහෙම එයාගේ normally vertical දත් ටිකක් තියෙනවා.
ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ අනිත් දත්වල මොනවා හරි ඇන්ගියුලේෂන් එකක් එහෙම නැත්නම් රොටේෂන් එකක් තියෙනවද කියලා බලන්න. දැන් මෙතනදී අපි low anterior segment එකේදී ඇන්ගියුලේෂන් එක ඉන්සයිසර්ස් ටිකේ බලලෙමු. දැන් අපි මේ patient ගේ බලුවොත් එහෙම මෙයාගේ ඉන්සයිසර්ස් ටික කෙලින් තියෙනවා කොහෙටවත් ඇන්ගල් වෙලා නැහෙනේ. මේක රොටේට් වෙච්ච එකක් තියෙන්නේ නේ. මීසියර් ඇන්ගල් එක. චුට්ටක් ඇන්ගියුලේට් කරගෙන මේක මීසියර් මේක නම් බේස් එක අපේ දත් මෙහෙම වෙලා යනවා. හරිද? මේකට කියන්නේ මොකක් කියලාද? ඒ කියන්නේ මේ තියෙන්නේ නෑ. මීසියර් ඉස්ස ඇන්ගල්. මේ තියෙන්නේ ඇන්ගියුලේෂන් නෙවෙයි මේ තියෙන්නේ ඉන්ක්ලිනේෂන්. හරිද? ඔව් මේකනේ දතේ සර්ෆේස් ඔව්. දැන් මේක තමයි දතේ සර්ෆේස් එක. හරිද? මේ තියෙන්නේ අපේ යටි අන්ද. මේ තියෙන්නේ මැන්ඩිබල් එකේ බේස් එක. මේ පැත්ත දිහා තමයි මම මිනිස්සු බලාගෙන ඉන්නේ patient. මෙයාගේ දත මෙහෙම වෙලා නම් අපි ඒකට කියනවා ඉන්ක්ලිනේෂන්. ඒතර මෙහෙම වෙලා නම් අපි කියනවා ප්‍රොක්ලයින්. මෙහෙම වෙලා නම් රෙට්‍රොලයින්. ඒ වගේම දැන් මේෂන්ගේ දත මෙහෙම යනවා. මෙහෙම යනවා නම් අපි ඒකට කියනවා ඇන්ගියුලේෂන්. ඩිස්ටල් පැත්තට ඒක යනවා. මීසියල් නැත්නම් ඩිස්ටල්. ඒකට කියනවා ඇන්ගියුලේෂන්. එතකොට අපි හරියට සඳහන් රොටේෂන් එකක් තියෙනවා. ඒක රොටේෂන් කියලා කියන්නේ මෙහෙම කරකිනවා. ඒ කියන්නේ පිටිපස්සටයි පැත්තටයි දෙකටම වගේ. ඒකට කියනවා රොටේෂන් කියලා. අපි ඒක කියද්දි කියනවා හිතන්න මේ පැත්තට මේ තියෙන මීසියල් පැත්ත නම් මීසියල් ලින්ගුවල් රොටේෂන්. නැත්නම් ඩිස්ටල් ලින්ගෝ රොටේෂන්. හරිනේ? දැන් මේ patient ගේ මේ canine එක ඒ කියන්නේ 4-3 එක මේක බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේක චුට්ටක් මීසියල් පැත්තටත් බර වෙලා. එතකොට අපි ඒක කියනවා ඇන්ගියුලේෂන් එකක් මීසියලි තියෙනවා කියලා. ඊට අමතරව මෙයාගේ දත සම්පූර්ණයෙන් කැරකිලා. ඒ කියන්නේ ගොඩාක් කැරකිලා කියලා පේනවා. නෝමලි මේ දත කෙලින්ම තියෙනවා. එතකොට ඔයා බලන්න ඕන කොහෙන්ද කැරකිලා තියෙන්නේ. ආර්ච් එක මීසියල් පැත්තනේ මේ තියෙන්නේ. ඔව්. මීසියල් පැත්ත එළියට. එහෙනම් අපි කියනවා මීසියෝ ලේබියලි රොටේටඩ් කියලා. මේ පැත්තේ දත බලන්නකො. මේ පැත්තේ දත කෙලින් තියෙනවා. හැබැයි ආර්ච් එකෙන් එළියට පැනලා තියෙන්නේ. හැබැයි ඇද වෙලත් නැහැ. එයාගේ රොටේෂන් එකක් නැහැ. එක්ටොපික් කියලා කියනවනේ. ඉතින් කියන්නේ ඉරක් වෙලා තියෙන. ඒ ඉර භාගයට ඉරප් වෙනවා නම් මේ ඉරප් එක්ටොපික් කියන්නේ භාගයට ඉරප් වෙනවා නම් නෑ. මෙහෙම පිටිපස්සෙන් පැනලා දෙනවා. මොකක්ද ආයි කියන අපිට ඒක? ඒ කියන්නේ යාට කියන්නේ ලේබියලි ඉරප් කියලා නෙමෙයි. මම අතන පාඩම් කළා නෑ හරියට. ඔබ සමා වෙන්නේ. නෝමල් ආර්ච් එකෙන් පිට ලේබියල් ඉරප්ට් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ලින්ගුවල් ඉරප්ට් වෙන්නත් පුළුවන්. දැන් මෙයාගේ මේ දත ලේබියල් ඉරප්ට් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා මේකට එක්ටොපික් දතක් කියලා. මේක ටොපික් දතක්. මේක ඉරප්ට් වෙලා තියෙන්නේ ලේබියල්. එතකොට අපි කියනකොට මෙයාගේ හනයින් එක ලේබියල් ඉරප්ට් වෙලා කියලා. ඊට පස්සේ අපි මේ patient මේ වෙලාවේ කැමති නැහැ කට ඇරලා අපිට ඇතුළට පෙන්නන්න. එහෙනම් අපි එළියෙන් මේ ටික කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහටම පුළුවන් lower buccal segment එකක් බලන්න. ඒකෙදි well alignment එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් crowding තියෙනවද? ඒ crowding mild moderate severe කියලා බලන්න ඕනේ. දත් අතර හිඩස් තියෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට rotations තියෙනවා නම් ඔයාලට ඒක කියන්නත් පුළුවන් lower buccal segment එක. ඊට පස්සේ upper anterior segment. දැන් අපි බලමු මේ patient ගේ upper anterior segment එක කොහොමද තියෙන්නේ කියලා. මෙයාගේ තියෙන්නේ බලන්න upper anterior segment එකේ මේ දත දැන් අපි ඉස්සෙල්ලා කතා කරා. මෙයාගේ මේක ලේබියලි එක්ටොපික් ඉරප්ෂන් එකක් තමයි වෙලා තියෙන්නේ. ආර්ච් එකෙන් පිටනේ මෙයාගේ දත ඉරප්ට් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දත බලන්නකො. මේ දත සම්පූර්ණයෙන්ම නිකන් කාලක් විතරම හැරෙවිලා. එතකොට මෙයාගේ නෝමලි මේ එහා පැත්තේ තිබ්බ නෝමලි මේක මීසියල් සයිඩ් එකනේ. ඒතර අපිට කියන්න පුළුවන් මීසියල් ලේබියල් වලට නිකන් ඩිස්ටෝලින්ගුවල් කිව්වත් හරියන්නේ. මෙයාගේ ඩිස්ටල් පැත්තනේ වැඩිපුර ගිහින් තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේක ඩිස්ටෝලින්ගුවල් පැත්තට ගිහින් ඩිස්ටෝලින්ගුවලි රොටේටඩ් කියලා. ඊට පස්සේ මේ K9 එක ගත්තොත් අපිට පේනවා මේක මීසියලි ඇන්ගියුලේෂන් එකක් තියෙනවා කියලා. දත් දෙකේ පොඩි ප්‍රොක්ලිනේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දතේ ඇන්ගල් එක අංශක 90ට වඩා පොඩ්ඩක් ඇන්ගල් එක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව වෙන මොනවත් නැහැ. ඒ වගේම අපිට බකල් එකෙත් බලන්න පුළුවන්. දැන් අපි මේකේ තව කම්පොනන්ට් එකක් තියෙනවා K9 ඇන්ගියුලේෂන් කියලා. canine ටික වෙනමම අපි ආයෙ ලියනවා. ඒක ඇන්ගියුලේෂන් එක vertical. ඒ කියන්නේ කෙලින් තියනවාද? එහෙම නැත්නම් mesially angulated ද? එහෙම නැත්නම් distally angulated ද කියලා.
not recordable කියලා මේකේ තියෙන්නේ. හිතන්නකෝ ඔයාගේ patient තියෙන්නේ deciduous canine කියලා. එතකොට ඔයා මේ canine angulation එක ලියනකොට දත් canine හතරම ලියන්න ඕනේ. එතකොට ඔයාගේ එක patient ගේ එක දතක් හරි deciduous canine එකක් තිබ්බොත් අපි ඒ දත not recordable කියලා ලියන්නේ. ඊට පස්සේ අපි relationship බලනවා. incisor relationship, canine relationship සහ molar relationship. incisor relationship එකේදී අපි class 1 කියන්නේ එයා normally වෙන incisors එක. එතකොට හිතන්න ඔයාගේ upper incisors දෙක lower incisors එකත් එක්ක ගිහිල්ලා මේ upper incisor එකේ පිටිපස්සේ තියෙනවා cingulum එකක්. ඒ cingulum එක මෙහෙම දිගට අපි තව පහළට එනකොට අහු වෙනවා මැද්දේ plateau cingulum plateau නේ cingulum පෙන්නේ. ඔව්. මෙහෙම නම් තියෙන්නේ මේ තියෙන්නේ අපේ ඉන්සයිසර් නම් මේ තියෙන්නේ මැන්ඩිබල් නම් මෙන්න මෙහෙම නම් අර මේ තියෙන්නේ සිංගියුලම් ටැටු එක නම් මෙහෙම නම් දියේ ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි කියන මේකට මොකද ක්ලාස් 1. ඉතින් මෙයාගේ මේ මැන්ඩිබල් එකක් ගිහලා මෙන්න මෙහෙ යනවනේ. මේ මොකද්ද? ක්ලාස් 2. ඉතින් මේ ක්ලාස් 2 එකේ මේක මේ උඩුවෙන් දේව මෙහෙම වෙන්න පුළුවන්. මේ මෙහෙම වුණත් මොකද මේ? division 1 ක්ලාස් 2 ඩිවිෂන් 1. ඒ කියන්නේ යාගේ මැක්සිලරි එක proclined වෙලා මෙහෙම ගියොත් එහෙම ක්ලාස් 2 ඩිවිෂන් 2 හරිද මේ ක්ලාස් 1 මේ ක්ලාස් 2 ඩිවිෂන් 2 මේ ඊට පස්සේ මේ තියෙන මේ පහළ තියෙන මැන්ඩිබල් එක මෙහෙම ගියොත් පහළට ගියොත් මේ මොකද්ද ඒ ක්ලාස් 3 හරිද ඒ තමයි ඉන්සයිසර් රිලේෂන්ෂිප් එක ක්ලාස් 3 එක අවස්ථාව කිව්වොත් අනිත් පැත්ත පෙන්නන්නකො. ඒ කියන්නේ ක්ලාස් 3 දැන් මේක නම් සිංගියුලම් ටැටු එක මෙතන වැදුනත් ක්ලාස් 3. H to H වැදුනත් ක්ලාස් 3. ඉස්සරහින් වැදුනත් ක්ලාස් 3. ඔය විදිහටම canine relationship එකක් පෙන්නනවද? මේක පෙන්නනවද? ඇඳලා පෙන්න මොනේ ඔක patient ගේ පෙන්නනවද අර? අඳිනවද? මේ canine එක නේ ඔව්. පුනනන්න ඊට අරගෙන පුනනන්න. මේ තියෙන්නේ first premolar එක මේ තියෙන්නේ canine එක මේ තියෙන්නේ upper canine එක මේ යට තියෙන lower canine එකයි first premolar එකයි අතර උඩ canine එක තියෙනවා නම් ඒක class 1 class 2 නම් කියන්නේ class 2 නම් මෙන්න මේක මේ canine එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ මේ දෙන්න අතර නෙමෙයි එක්කෝ මෙයා මෙන්න මෙතෙන්ට නම් මේක උඩටම වදිනවා නැත්තම් පොඩ්ඩක් මෙහෙටත් යන්න පුළුවන් නේ මෙහෙටත් යන්න පුළුවන්. එහෙම වුණත් ක්ලාස් 2 මේක. ඒ වගේ ගොඩක් අර දත් ප්‍රොක්ලයින් වෙලා තියෙන දත්වල ක්ලාස් 2 දත්වල මෙන්න මේක දකින්න පුළුවන්. ඊට පස්සේ ආය ක්ලාස් 3 වෙන්නේ මෙයා පස්සට ගියොත්. මෙයා පස්සට යනවා. ඒ කියන්නේ මේ ෆස්ට් ප්‍රීමෝලර් එක උඩට ඇවිල්ලා හරි නැත්නම් ඒකිනුත් පස්සට ගියොත් හරි එයාට කියනවා ක්ලාස් 3 කියලා. ඒකට මේකේ මොන රිලේෂන්ෂිප්ද? ඉතින් canine angulation. නෑ canine relationship එක. ඊළඟට molar relationship එකත් ඔන්න තියෙනවා. අන්න ඒක තමයි මේ මෙහෙමයි හරිද? එතකොට මේකෙදි අපි සම්පූර්ණයෙන් 100% මේකේ තියෙන කාරණා දන්නේ නැහැ. මොකද අපි තාම මේකට ඇවිල්ලා නැත්නම් සතියයිනේ. සතියකුත් නැහැ. ඔව් තාම ඇත්තට ඒ නිසා ගොඩක් දවස් ගිහිලා නැහැ. ඒ නිසා අපි දන්න තරමින් තමයි මේ කියා දෙන්නේ. මොකක්ද? molar. මේක පුරුදෙන්ට කියලා දැන් මේකෙදි කියන්නේ. මේක ඒක පුරුදෙන්ට. දැන් හිතන්න මේ තියෙන්නේ අපේ ලෝව මෝලා එක. මේ තියෙන්නේ අපර් මෝලා එක. හරිද? එතකොට normal occlusion එකේදී molar relationship එක තියෙන්න ඕන අපේ maxillary molar එක ටිකක් පිටිපස්සෙන් තමයි තියෙන්නේ. ඒකේ අපේ mandibular molar එකේ මේ anterior buccal groove එක තියෙන්නේ. ඒ groove එකට අපේ maxillary molar එකේ මීසියෝ buccal cusp එක හරියටම ගිහිලා සමපාත වෙන්න ඕන. ඔන්න ඒ දෙක එහෙම මේ ඔක්ලූඩ් වෙනකොට තමයි අපි මේකට කියන්නේ class 1 relationship එකක් කියලා. හැබැයි මේ අපර දත් ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහ දත් ටික, ඒ කියන්නේ උඩ දත් ටික ඉස්සරහට, ඒ කියන්නේ ප්‍රොක්ලයින් වෙනවා නම් අපර දත් ඉස්සරහට යනවනේ. අන්න එතකොට අපි කියන්නේ ඒවා class 2 relationships.
මේ දත පිටිපස්සට ගියොත් අපි ඒවට කියන්නේ class 3 relationships. මේක මේ වගේ චුට්ටක් ඉස්සරහට ගියොත් මේ පේනවාද මේ කඩීරි වලින් ඇඳලා තියෙන ඒ වගේ චුට්ටක් ඉස්සරහට ගියොත් අපි කියන එක half unit එකක් කියලා. ඒතර class 2 half unit එකක් තමයි occlusion එක. හැබැයි මේක මෙහෙමම ඉස්සරහට ගිහිල්ලා මේක groove. ඒ කියන්නේ දතට දත වැදුන හෝ ඊටත් වඩා ඉස්සරහට යනවා නම් මෙන්න මේක. ඒකට අපි කියනවා class 2 full unit එකක් කියලා. ඊට පස්සේ ඒ විදිහටම අර දත පිටිපස්සට ගියොත් එහෙම පිටිපස්සටත් මේ දැන් normally මේකනේ normal occlusion එක මේ දත මෙහෙම යනවා මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ cusp එක groove එකෙන් පිටිපස්සට තමයි වැදෙන්නේ. එහෙම වුණොත් ඒකට කියනවා half unit එකක් කියලා. දත සම්පූර්ණ class 3. ඊට පස්සේ මේක දත සම්පූර්ණයෙන්ම එළියට පැනනොත් අපි කියනවා class 3 full unit එකක් කියලා. ඒ සම්පූර්ණයෙන් පයින් එක තියෙන ක්ලාස් 3 වල. ඔව් සම්පූර්ණයෙන් දතම පයින් එක තියෙන ක්ලාස් 3 වල තමයි. සරයි. ඕවර්ජෙට් එකක් කියලා කියන්නේ normally ඔයා හිතන්නේ මේ වගේ maxillary දත් නම් මේ තියෙන්නේ mandibular දත්. normally මේ maxillary incisive mandibular incisive අතරේ පොඩි දුරක් තියෙනවා. අන්නේ දුරට තමයි අපි කියන්නේ ඕවර්ජෙට් එක කියලා. හිතන්න ඔයාගේ ඕවර්ජෙට් එක ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ එකකින් මනින්න. මෙන්න මෙහෙම එකකින්. මේ වගේ අඩුලක් තියෙනවා. අපි patient ගේ දත් අතරට මෙහෙම තියලා ඔන්න ඔහම ඕවර්ජෙට් එක මනිනවා. පේන්නේ අන්න නෑ දැන් හරි. ඔහොම තමයි ඕවර්ජෙට් එක මනින. අපි ඒක patient ගේ කරන විදිය කරලා පෙන්නන්න. ඊළඟට ඕවර් බයිට් එක කියන්නේ මේ mandibular දත් ටිකයි mandibular incisors maxillary incisors වලින් යම් තාක් දුරකට වැහිලානේ තියෙන්නේ. එතකොට අපි බලනවා normally නම් mandibular incisors වල තුනෙන් එකක්ම maxillary incisors වලින් මේ විදිහට වැහෙන්න ඕන. හරිද? එහෙමනම් ඒක normal. මේක මීට වඩා වැහුණොත් ඒක deep bite එකක් කියලා අපි කියන්නේ. ඒකට අපි කියනවා ඕනනම් තව මේ increase bite එකක් කියලා. හැබැයි මේක දැන් මෙහෙම මේකනේ හිතන්නකො මගේ මේ ඇඟිලි පුරුක් හරිය තමයි තුනෙන් එක කියලා mandibular incisors ඊට වඩා උඩින් වැහෙනවා නම් අපි කියන එක reduced bite එකක් කියලා. ඊට අමතරව මේක මෙහෙම ගිහිල්ලා දත් දෙක මෙහෙම හැපෙනවා. ඒවට අපි කියනවා H2H කියලා. ඊට පස්සේ සමහර අයගේ තියෙනවා මෙහෙම දෙක එකට යාවෙන්නේ නැහැ. open bite එකක්. අපි open bite එකකුත් පෙන්නන්නම් දැන් ඕගොල්ලන්ට. හරිද? මෙහෙම බලන අතරේ ඔයාලා බලන්න ඕන මේ incisors එකිනෙකට contact වෙනවද කියලා. ඒක අපිට mirror එකක් දාලා බලන්න පුළුවන්. contact වෙනවා නම් අපි ඒක contact කියලා දාන්න ඕනේ. contact වෙන්නේ නැත්නම් incomplete කියලා දාන්න ඕන. contact වෙන්නේ නැත්නම් incomplete කියලා දාන්න ඕන. ඒක මෙයාගේ බලන විදිය වෙන්නමද? කෙලින්ද තමයි. Oh, මෙයාගේ රූලර්. ඒකේ පාද. හයි. මේවරන්ට හදිසි කරාගෙන. මෙන්න මෙහෙම තමයි අපි ඕවර්ජෙට් එක මනින්නේ. ඒක අපි දත් දෙකටම මනින්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේ patient ගේ දැක්කත් තේනවා මේ දත් ටිකට මේ දත් ටික නැහැ. මේක normal බොහොම සුළු open bite එකක්. සමහර patients ලාගේ තියෙනවා ලොකුවට මේ උඩ දතුයි යට දතුයි අතර හිදසක් තියෙනවා. එයා normal හක්කෙන් හපාගෙන ඉන්න වෙලාවට. ඒකට අපිට කියන්න පුළුවන් හොඳ open bite එකක් කියලා. මෙයාගේ චූටි open bite එකක් තියෙනවා. දැන් මේකෙදි අපි right side එක left side එක දෙකේම overjet එක මෙහෙම තියලා මයින. දැන් මෙයාගේ නම් right side එකේ 5ක් විතර overbite එක තියෙනවා. left side එකේ නම් 3ක් වගේ තමයි තියෙන්නේ. ඒක වෙනම සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ අපිට මේ ඒ overjet එක overbite එක බලන්න නම් දැන් මේ patient ගේ නම් නිකන් open bite එක ගන්න තියෙන්නේ. මේක මෙයාගේ incisors වැහිලා නැහැනේ චුට්ටක්වත්. අනිත් එක කට යාවෙලත් නැහැනේ. එතකොට අපිට යට open bite එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අය තමනවාද cross bite scissor bite. අපිට cross bite එක ගන්න මේ වෙලාවේ මේක නිකන් කියන්න පුළුවන් නේ.
ඉස්සරහින් මෙඩ්ලයින් එක. ඒ පැත්තේ නෑ. ඒ පැත්තේ තියෙනවා වගේ මේ වුණොත් නේ. කැනයින් ඒත් කන්ටැක්ට් වෙන්නේ නැහැ ඉතින්. නෑ ඒ හරියට. මේක හරියටම අපිට දර්ශීය ක්‍රොස් බයිට් එකක් නෙමෙයි. අපි කියන්නේ නිකන් මැන්ඩිබියුලර් දත් මොනවද කළා පෙන්නන්නේ. ඉන්න කල කරන්න. මෙහෙම පේනවා කියන්නේ හරිද? මේ තියෙන ඇක්සිලර් මේ තියෙන ඇන්ඩියර් හරිද? ඒතර වගේ මේ යටි යන්නේ දත්ත කියලා නම් තියෙන ඉස්සරහට. අහන්න තියෙන්නේ මේකට කියනවා අපි ක්‍රොස් බයිට් කියලා. හරිද? මේක මෙහෙම ලේසිම කියන්නේ හරිද? ඒතර මේ තියෙන මැක්සිලා මේ තියෙන මැන්ඩිබල්. මේක නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ මෙහෙම આવොත් මොකද්ද මේ ක්‍රොස් බයිට් එක. මෙහෙම આવොත් මේක කියන සීසර් බයිට් එකක් කියලා. හරිද? මෙහෙම හැම වෙලෙම මැන්ඩිබල් එක නම් ආවේ ඉස්සරහට. ඒකට කියනවා ක්‍රොස් බයිට් එක. ඒක මේක අපිට හරි. ඒතර මේක අපිට ඔය නම් ඇන්ටීරියර් යන්න පුළුවන් නැත්නම් පොස්ටීරියර් යන්න පුළුවන්. මෙහෙම આવොත් ඒ කියන්නේ මේ මැක්සිලර් එක මෙහෙම එනවා නම් ඒකට කියනවා සීසර් බයිට් එක. හරිනේ? එච්චරක් තියෙන්නේ. තව තියෙනවා මිඩ්ලයින්. ඉස්සරහින් සෙන්ටර් සෙන්ටර් ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයාගේ සෙන්ටර් ලයින් එක. ෆේෂල් එකේ මිඩ් ලයින් සෙන්ටර් එක. ලයින් එක වගේ ඇස් දෙක හොදන්න. ඒක මේ සෙන්ටර් ලයින් එක කියන්නේ මෙහෙමයි. හරිද? සෙන්ටර් ලයින් එක කියන්නේ මෙයාගේ මම කියන්නේ මෙන්න මේ විදිහට මූණේ මැද්දෙන් බෙදලා රේඛාවක් යනකොට මේ උඩ රේඛාව අපිට ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙතෙන්ට මිරර් හැන්ඩල් එකක් හරි නැත්නම් වාගන්න මේ රෝල එක හරි තියලා හිමීට මෙයාගේ උඩතල උස්සලා බලනවා. මෙයාගේ අර මිඩ් ලයින් එකේ තියෙන ඩෙන්ටල් අපර් ඉන්සයිසස් දෙක අතර මිඩ් ලයින් එක ඒකත් එක්ක කොයින්සයිඩ් වෙනවද කියලා. සමපාත වෙනවද කියලා. දැන් මෙයාගේ උඩ එක සමපාත වෙනවා. අපිට යට ඇඳ බලන්න පුළුවන්. මේ යට ඇඳ සමපාත වෙන්නේ නැහැ. බලන්නකො මෙයාගේ ඉන්සයිසස් දෙක මෙතන තියෙන්නේ. මේ සෙන්ට්‍රල් ඉන්සයිසස් දෙක. හැබැයි මේ ලයින් එක යන්න ඕනේ මෙහෙ. ලයින් එක යන්නේ මෙතන. එතකොට අපි මනින්න ඕන එයාගේ මේක කොච්චර දුර එහාට ගිහිල්ලාද කියලා. කොච්චරක් දේවියක් වෙනවද කියලා නේද? ඔව්. මෙයාගේ සෙන්ටිමීටරයක් විතර එහා පැත්තට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක ලෙෆ්ට් සයිඩ් එක. සෙන්ටිමීටර. ලෙෆ්ට් සයිඩ් එක සෙන්ටිමීටර. අපේ රෝගියා කලබලෙටපත් වුණා. සෙන්ටිමීටර යන්න නෑ නේද? මේ බලන්නකො. මේ මෙයාගේ මේක හරියනේ. මෙතනයි ඉන්සිසර්ස් දෙක මේ ඉන්සිසර්ස් දෙකනේ. ඔව් මේක. නෑ භාගයක් වගේ. මොම් බොය වුණා. සෙන්ටිමීටර 5ක්. ඇත්තටම මේ වෙලාවේ මට පොඩ්ඩක් වැරදුනා. මම ඒ වැරදි න්‍යායදි ගන්න හරි මිලිමීටර් 5ක් වගේ ඩීවියේෂන් එකක් තමයි වෙන්නේ. ඔහොම තමයි මිනිස්සු අදින් හැදෙන්නේ. මට පෙන්නනකොට මගේ ඩීවියේෂන් එක හරි වයින්ට සෙන්ටිමීටර යන්නේ හරි. ඊට පස්සේ අපිට අවසානයේ පුළුවන් මෙයාගේ ක්ලාසිෆිකේෂන් එක ලියන්න. ඒක කොහොමද ලියන්නේ අපි? ක්ලාසිෆිකේෂන් එක ලියන්නේ අපි ඔයා හොයාගත්තනේ මෙන්න මෙතනින් එයාගේ ඉන්සයිසර් රිලේෂන්ෂිප්, කේනයින් රිලේෂන්ෂිප්, මෝලාර් රිලේෂන්ෂිප් ඒකෙන් ඔයාට හිතන්නකෝ ඉන්සයිසර් රිලේෂන්ෂිප් එකයි මෝලයි කේනයින් ඔක්කොම ක්ලාස් 1 ආවා කියලා. එහෙනම් එයාගේ මැල්ඔක්ලූෂන් එක ක්ලාස් 1. මේ ක්ලාසිෆිකේෂන් එකේදී මේ ඔක්කොම ලියන්න ඕනේ. මැල්ඔක්ලූෂන් එක ලියන්න ඕනේ. ක්‍රොස් බයිට් තියනවාද, සිසර් බයිට් තියනවාද, ඕපන් බයිට් තියනවාද කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ මොකටද SB කියන්නේ? ඒ මොකද්ද බා අයියනේ. ඒක ඇත්තට අපි දන්නේ නැහැ තාම. එහෙනම් අපරකන් ලියලා අපි තියෙනවා. ඊළඟට ස්කෙලිටල් බේස්. ආ, මෙතන skeletal base. අන්තිමටම යාගේ ඩෙන්ටිෂන් එක පර්මනන්ට්ද මික්ස්ද රෙසිඩුවස්ද කියලා ලියන්න. මැල්ඔක්ලූෂන් එකේදී හිතන්න මැල්ඔක්ලූෂන් එකේදී මේ ඉන්සයිසර් මෝල කැනයි තුනම ක්ලාස් 1 නම් යාගේ මැල්ඔක්ලූෂන් එකත් ක්ලාස් 1. මේකේදී අපි දෙන්නේ මැජොරිටි එකට අනුව බලලා තමයි දෙන්නේ. හිතන්නකෝ ඉන්සයිසර් මෝල ක්ලාස් 2 ඇවිල්ලා කෙනයින් ක්ලාස් 1 આવොත් 2 දෙකේව දෙකක් ආවනේ. එතකොට ඒක ක්ලාස් 2 මැල්ඔක්ලූෂන් එකක්. ඒ වගේ නේ 1 2 3 තියෙනවා නම් ඒක ඔයා ඩට් ටික අනුව බලලා තමයි හිතන්නේ. මේක පොඩ්ඩක් ටිකක් අමාරු වැඩ. හරිද? ඒක අපිට තාම හරියට තේරෙන්නේ. ඊට පස්සේ අපි ක්‍රොස් බයිට් එකක් තියෙනවා නම් හරි සිසර් බයිට් එකක් තියෙනවා නම් හරි ඕපන් බයිට් එකක් තියෙනවා නම් හරි ඒක පාම වගේ නොටේෂන් එකකින් මෙහෙම දාලා ලියන්න ඕන මොන මොන දත්තවලද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ස්කෙලිටල් බේස්. මොකක්ද ස්කෙලිටල් බේස් කියන්නේ? මෙන්න මෙතන අපි හොයාගත්තා ස්කෙලිටල් රිලේෂන්ෂිප් එකේ ඇන්ටරෝ පොස්ටීරියර් හොයාගත්ත ක්ලාස් එක. මෙහෙම කරලා ගන්න. ඔව් අපි අර ඇඟිලි දෙක තියලා පොර උඩින් කරලා ගත්තා. අන්න ඒක තමයි මෙන්න මෙහෙම කරපේ. මේක ඕගන් බරපු ක්ලාස් එක තමයි එතන ලියන්නේ. ඒක ලියලා ඊළඟට ඩෙන්ටිෂන් එක ලියන්නේ. දැන් වා ලොකු වැඩක් කරලා ඉවරයි. ඊට පස්සේ මෙතන පොඩි IOTN කියලා එකක් තියෙනවා. ඒක නම් අපිටත් තාම ලොකුට තේරෙන්නේ නැහැ.
එතකොට මෙච්චරලා මේක විස්තර කිරීමක් සිදු කළේ අපේ 20 බැච් එකේ ඉන්න ශ්‍රී ලංකාවේ සහෝදරිය. ඔව් ඔබ නිකන් බලමු අපි සුන්දරම හොඳ. මොකද ස්තුතියි ඔබ දුන්නට. ඇත්තටම අපි මේ වැඩසටහන සහභාගී කරගත්ත එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. අපි හිතනවා අපි කරපු වැඩෙන් ගොඩ දෙනෙක් ගොඩක් දේවල් ඉගෙන ගනින් කියලා.